ආයිබෝන් අද අපි කතා බහ කරන්න යන්නේ හරිම අපූර්ව කවියක් ගැන. ඒ තමයි එස් මහින්ද හිමියන්ගේ උදෑසන සිරිය. මේක නිකම් කවියක් නෙවෙයි. ඇත්තටම අපේ ජීවිතේටම ලොකු පණිවිඩයක් ගෙන නිර්මාණයක්. ඉතින් මේ කවියට ඇතුල් වෙන්න කලින් අපි හිතේ තියාගන්න ඕන හරිම වැදගත් දෙයක් තමයි මේ. ඒ තමයි මිනිසා කියන්නේත් අනිත් සත්තු ගස්කොළ වගේම ස්වභාව දහමේම නිර්මාණයක් කියන එක. අපිත් ඒකෙම කොටසක්. ඔන්න ඔය බැඳීම තේරුම් ගත්තම උදෑසන සිරිය කවිය අර්ථය හිතට තවත් දැනෙන්න පටන් ගන්නවා. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ කවිය ඇතුලේ ස්වභාව දහමයි මිනිසයි අතර තියෙන මේ පුදුමාකාර සම්බන්ධය කොහොමද දිගහැරෙන්නේ කියලා. ඇත්තටම බලන්න ස්වභාව දහමේ තියෙන චමත්කාරය, ඒ සුන්දරත්වය විඳලා ඒක කවියක් වගේ දෙයකින් ලෝකෙට කියන්න මිනිසාට විතරයිනේ පුළුවන්. අන්නේ පුදුම හැකියාව තමයි උදෑසන සිරිය කවියේ පදනම වෙන්නේත්. හරි. ඉතින් මේ තරම් ලස්සන කවියක් ලිව්වේ කවුද? අපි පොඩ්ඩක් ඒ කවිය ගැන දැනගනිමු. මේ නිර්මාණයේ හිමිකරුවා තමයි එස් මහින්ද හාමුදුරුවෝ. උන්වහන්සේගේ කතාවත් හරිම අපූරුයි. සිකිම් දේශයේ ඉපදිලා ලංකාවට ඇවිත් අපේ සිංහල සාහිත්‍යයට විශේෂයෙන්ම 20 වෙනි සියවසේදී විශාල සේවයක් කරපු කෙනෙක්. උන්වහන්සේට තිබුණ පුදුම හැකියාවක්. සබහදහමේ සුන්දරත්වය අරගෙන ඒකින් මිනිස්සුන්ගේ හිත්වලට අලුත් ජවයක් ප්‍රබෝධයක් දෙන්න. උදේසන සිරිය කියන්නේ ඉතින් ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි. හොඳයි. එහෙනම් දැන් අපි යමු කවිය ඇතුළටම. මහින්ද හාමුදුරුවෝ වචන වලින් මවන ඒ ලස්සන උදෑසන මොන වගේද කියලා අපිත් අත්විඳිමු. ඉතින් කවියා දකින්න මේ උදෑසන පටන් ගනිද්දිම නෙළුම් මලුයි ඕලු මලුයි පිපිලා තියෙන්නේ කොහෙද කියලා තමයි කියවෙන්නේ. මෙන්න බලන්න ගඟේ විලේ ඇලේ හැම තැනම නෙළුම් ඕලුමල් පිපිලා අහසෙත් වලාකුලක්වත් නෑ පැහැදිලි නිල් පාටයි. කවියා උදෑසන පටන් ගන්නම ඔන්න ওই වගේ හිත නිවන නිස්කලංක දර්ශනයකින්. ඇත්තටම මනසින් මවා ගන්නකෝ ඒ දසුන කොයිතරම්නම් ලස්සන ඇතිද. ඊළඟට එන්නේ උදේ හිරු. හිරු රෙස් ජනේලෙන් ඇතුළට ඇවිත් මූණ සිප ගන්නවලු. හරියට ඇයි දරුවෝ තාම නිදි නැගිටින්න කියලා ආදරෙන් අතගාලා කතා කරනවා වගේ. ඇත්තටම හරිම ලස්සන හිතට දැනෙන උපමාවක් නේද? හොඳයි. ඔය සබාදහමේ සුන්දරත්වයේ මැද්දට දැන් මිනිසෙකුත් එකතු වෙනවා. එතකොට ගොවියා එයාගේ දවස පටන් ගන්නෙ කොහොමද? බලමුද අපි? බලන්නකෝ ඒකේ ලස්සන. ගොවියාගේ ගමන නිසා උදෑසන සිරිය, ඒ කියන්නේ ලස්සන, තවත් වැඩි වෙනවලු. එයා සබාදහමට බාධාවක් නෙවෙයි. එයා ඒ සුන්දර දර්ශනයේම කොටසක් බවට පත් වෙනවා. මෙන්න මේකෙන් තමයි මිනිසයි ස්වභාව දහමයි අතර තියෙන ඒ සුසංයෝගය, ඒ බැඳීම අපිට හොඳටම පේන්නේ. මේ පියවර ටිකෙන් අපිට හොඳටම පේනවා ගොවියාගේ ගමනේ තියෙන රිද්මය. පළවෙනියටම උදැල්ලයි කැත්තයි කරට ගන්නවා. ඊළඟට හරිම සැහැල්ලුවෙන් බිමට බරක් නැතිව වගේ අඩි තියනවා. අන්තිමට එයාගේ ගමනම උදෑසනේ ලස්සන තවත් වැඩි කරනවා. ඇත්තටම හිතින් මවා ගන්න පුළුවන් නේද ඒ දර්ශනය? හරි. අපි මෙච්චර වෙලා කතා කරේ පේන දේවල් ගැනනේ. දැන් අපි පොඩ්ඩක් සුවඳ පැත්තට හැරෙමු. මේ උදෑසන හමන සිසිල් හුළඟේ මොන වගේ සුවඳක්ද තියෙන්නේ? ඒ සුවඳ කොයිතරම් ප්‍රබෝධයක් ගෙනත් දෙනව ඇතිද? සමන්, නෙළුම්, මහනෙල්, රෝස ඔය වගේ මල්වල සුවඳ ඔක්කොම උරාගත්ත හුළඟක්ලු මේ හමන්නේ. ඒ සිසිල් හුළම් පාර වදිනකොට හරියට ඇඟට අලුත් පණක් එනවා වගේ කියලායි කවියා කියන්නේ. ඒ සුවඳ කොයිතරම් හිතට සැනසීමක් එන්නනෝ ඇතද නේද? හොඳයි. මෙච්චර වෙලා විස්තර කරපු මේ ලස්සන දර්ශන නිකම්ම පින්තූර විතරක් නෙමෙයි. මේ හැම දෙම පිටිපස්සේ කවියා අපිට කියන්න හදන ගැඹුරු පණිවිඩයක් තියෙනවා. අපි දැන් ඒ පැත්තට හැරෙමු. මේ කවියේ තියෙන වැදගත්ම තීරණාත්මකම පණිවිඩය අපිට ගෙනත් දෙන්නේ ගස් අතර සෙල්ලම් කර කර ඉන්න කුරුල්ලෝ. මොකක් වෙන්න පුළුවන් දේ පණිවිඩය? මෙන්න තමයි කවිය හරය. ගෙදරට වෙලා නිකම් ඉඳලා වැඩක් නෑ. හැමෝම තමන්ගේ වැඩ කරගෙන තියලා කියන්න වගේලු කුරුල්ලු ගස් අතර නටන්නේ, සද්ද කරන්නේ. බලන්න මේක අපේ ජීවිතවලටත් කොයිතරම්නම් ගැළපෙන වැදගත් පණිවිඩයක්ද? හරි. එහෙනම් මේ මල්, ඉර, ගොවියා, කුරුල්ලෝ මේ හැම දෙම එකට එකතු වුණාම සබාදහම අපිට දෙන අවසාන පණිවිඩය මොකක්ද? අපි ඒක තව ටිකක් පැහැදිලි කරගමු. කවිය අපිට මවලා පෙන්නපු ඒ උදෑසන තේන හැම දෙයක්ම, ඒ කියන්නේ පිපෙන මල්, පායන ඉර, වැඩට යන ගොවියා, සෙල්ලම් කරන කුරුල්ලෝ මේ හැමෝම එකතු වෙලා අපිට දෙන්නේ එකම එක ප්‍රබල පණිවිඩයක්. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේ. කවිය අපිට පැහැදිලිවම පෙන්නනවා නිකන් ඉන්න එක සහ සබාදහමෙන් ආදර්ශයක් ගන්න එක අතර තියෙන වෙනස. නිකන් ඉන්න එකෙන් කිසිම පළක් නැහැ. ඒ වෙනුවට අර කුරුල්ලෝ වගේ සබාදහමේ අනිත් හැමදේම වගේ Tamanට පැවරුණු කාර්යයේ යෙදීම තමයි වැදගත් කියන එක. මේක අපේ ජීවිතවලට කොයිතරම්නම් වැදගත් පණිවිඩයක්ද නේද?
ඉතින් මේ අපූරු කවියෙන් නාභාෂය අරගෙන අපිත් පොඩ්ඩක් හිතමුද? අද දවසේදී ස්වභාව දහම අපිට දෙන පණිවිඩය මොකක් වෙන්න පුළුවන්ද කියලා? ඔන්න ඔය ප්‍රශ්නේත් එක්කම අදට අපි මෙතනින් නවතිමු.